ආශිර්වාදමත් විවාහ ජීවිතයේ 40 වසර සමරන අප දෙමාපියන් දෙදෙනා වෙනුවෙන් දෙවි පියාණන් වහන්සේට පුරුදු ඔවුන්ගේ වසර 40ක විවාහ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, කරුණාව සහ විශ්වාස වාක්‍යයක් පෙන්වීම ජීවමාන සාක්ෂියකි අදිනේ. මම මගේ පවුලේ අනිත් සහෝදර සහෝදරියන් සමග අද දින සතුටින් මෙන්ම දුකතර අවස්ථාවේදී සාර්ථකත්වයෙන් අභියෝග හමුවේ එකිනෙකට විශ්වාස වාර්තාවකට වසර 40ක තම පවුල් ජීවිතය තුළින් අපට කියා දුන්නේ අප දයාවන දෙමාපිය දෙදෙනා අගය කොට සැලකමින් මෙම 40 වසරක පුරා ඔවුන් ලැබූ සෑම ආශිර්වාදයක් සඳහා ඔවුන්ට දුන් ධර්මමුතුන් සහ පවුලේ සියලු ආදරණීයන් තුළින් ලබා වූ ප්‍රීතිය වලින් අප දෙමාපියන් වෙනුවෙන් දෙව් පියාණන්ගේ පවුල් ජීවිතය තුළින් අපවද ආශිර්වාද කළාට අපි ස්තුති කරමු. ඔවුන්ගේ ඉදිරි ගමන උන්වහන්සේගේ කැමැත්තට වාර්ත කරමින් අප පවුල තුළ ප්‍රේමය, සාමය, සමගිය, නිරෝගීකම සහ ශුද්ධත්වයට වර්ධනය වන ලෙසින් දෙවියන් වහන්සේගේ ආශිර්වාද නිරන්තරයෙන් ඔවුන්ට අද සහභාගී වන සැනට ලබා දෙන ලෙස යදිමින් අපි දැඩි සිතින් මෙම දිව්‍ය කාර්යයට සහභාගී වෙමු. ඥාන වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. සමිදානන්ද දේශක වහන්සේගේ වර ප්‍රසාදය දීපයන් වහන්සේගේ ප්‍රේමය සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සහෝදර සහෝදරි මේ ශුද්ධ උත්සන්නයේ මෙලෙස මේ පූජාසනයේ ඉදිරියේ අපි එක් රැස්වී සිටින්නේ සුනිල් සහ ඩොරින් දෙවියන් ඉදිරියේ ස්වාපුරුෂයා සහ භාර්යාව වශයෙන් එකම පවුල ගොඩනගන්නට පොරොන්දු දීලා අවුරුදු 40ක් ගෙවිලා තියෙන මොහොතේ දිව්‍යන් වහන්සේ ඔවුන්ගේ ජීවිත මත වස්වාලු දහසකුත් වරම් වෙනුවෙන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නයි. ඔවුන්ට ඔවුන් තුළින් ඔවුන්ගේ පවුලේ සැමටත් ඒ වගේම කිතුණු සභාවටත් දෙවියන් වහන්සේ දානය කරන ප්‍රසාද දෙසා අපි මේ දිව්‍ය යාගය තුළ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි දිවිය තුළද ඔවුන්ට අවශ්‍ය කරන ආත්මික ශාරීරික වරම් ප්‍රසාද බහුලව උන්ට දානය කරන්න කියලා දෙවියන්ට කන්‍යා කරමු. මේ ශුද්ධ විරාගයේ දෙවියන් වහන්සේගේ ප්‍රසන්න වන පිණිස අප අතින් සිදු වැරදි අපගේ පව් සිහි කර සමා වෙන්න යාඥා කරමු. Swami
සිරබලති දෙවී පියාණනි දොරින් සහ සුනිල් යන මේ යවන දෙසද ඔවුන් වහන්සේගේ සභාවට හාලවට බිහි කළ දරුකැල දෙසද දීර්ඝ යුග තුලිය අපතුල දිස්සූ ගුණවත්කම් දෙසද ඔබ වහන්සේගේ කරුණා නේත්‍ර යොමු කළ මැනව විවාහ ජීවිතය ආරම්භයේදී මේ ප්‍රසාද විධානයෙන් ඔවුන් අතර ප්‍රේමය වහන්සේ සවිමත් කළසේම හලකාරයෙන් ආර්ය වූ ඔවුන්ගේ ජීවිතය සකල ආකාරයෙන් ආශිර්වාද කළ මැනව නිකේදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමේන්. විවාදින දේවාචනයට සාමයි. අපගේ ප්‍රේම ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේම විය යුතුය. ශුද්ධ ජෝතුමා විසින් කියන ලද පළමුවන වසනේ කොටසකි. මාගේ ප්‍රිය දරුවනි, අපගේ ප්‍රේම වචනයෙන්වත් කතාවෙන්වත් නොව ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමය විය යුතුය. අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේ ඒක නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිත් සාධකයක් අපිට ඇති විය හැක්කේ මෙසේද. අපේ සිත අපට දෝෂාරෝපණය කරන්න දෙවියන් වහන්සේ අප සිතට වඩා උතුම් බවත් උන්වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. ප්‍රේමවන්තයනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරන්න දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට වරකම් නැත. තවද අපි උන්වහන්සේ ආත්මා පිළිපදින නිසාද උන්වහන්සේට ප්‍රියමනාපදේ කරන නිසාද උන්වහන්සේගේ ඉල්ලන සියල්ල ලබමු. උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිීමත් උන්වහන්සේ අපට අනුකර ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්න උන්වහන්සේ තුළ වෙසේ. උන්වහන්සේ ඔහු තුළ වැඩවසනසේක. උන්වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධාත්මා කාණ්ඩටගෙන දේවාගේසය පිළිතුරු ඔබගේ පිළිතුර මහා පොළොව සංවිධානයේ කරුණාවෙන් පිරී ඇත. සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතියද දෙවිදුන් සතු උරුමය ලෙස තේරුම් සෙනගද ආසකලන්තය. හිමිතුමාණෝ සකලවල සිට නරඹනසේක. මුළුගිනි සංහතිය දන්නාසේක. පිළිතුරු එතුමාණෝ සිය මන්දිරයේ සිට ලෝක සියල්ලන් දෙස බලනසේක. අපි හිමිතුමන් කෙරෙහි විශ්වාසයෙන් බලා සිටිමු. අපේ පිටත් පලිහත් එතුමාණෝය. පිළිතුරු අපි එතුමන්ගේ සුශුද්ධ නාමය කෙරෙහි විශ්වාසය තැබෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිරා යයි. සමිඳුනි, ඔබ කෙරෙහි අපේ බලාපොරොත්තු පිහිටවු ලෙසම ඔබේ කරුණාව අප කෙරෙහි වේවා. පිළිතුරු සුබෝධන Hallelujah.
සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂිත ජුවන්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. සමිදානයේ ඔබ වහන්සේට මහිමය වේවා. මගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යන්න. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැහැ. මා ඔබට අලකරන දේ ඔබ කරන්න නම් ඔබ මාගේ මිතුරෝ. මෙතන් පටන් මම ඔබට දාසය යයි කියන්නේ. මන්ද දාසෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දයි නොදන්නේ. ඒත් මාගේ පියාණන් වහන්සේගෙන් මා සුසියල් ඔබට දන්වා වදාළ බැරි මම ඔබට මිත්‍රයෝ යයි කියන්නේ. ඔබ මා තෝරාගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කළේ. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිස. ඔබේ ඵල පවතින පිණිස මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වද උන්වහන්සේ ඔබට දෙන පිණිස. මාන කරන දේ මේ එකිනෙකාට ප්‍රේම කරන්න. සමිදානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවත් සහෝදර සහෝදරීනි, සාහිත්‍ය ලෝකයේ කලා ලෝකයේ කලා නිර්මාණයන්ට ඒ වගේම චිත්‍ර කතා, නවකතා, ෆිල්ම්ස්, ඒ වගේම චිත්‍ර, ගීත, මේ ඕනම කලා නිර්මාණයක් අපි හොයලා බැලුවොත් ඒකේ වස්තු විශේෂ වෙලා තියෙන, වස්තු බීජය වෙලා තියෙන්නේ ප්‍රේමය. හේතුව තමයි ප්‍රේමය නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මේ තරමටම ප්‍රේමය මනුස්සයාට සමානයි. මේ ප්‍රේමය නැතුව ගියාට ජීවිතය බොහොම අමිහිරි වෙනවා. ඒ නිසා තමයි මේ හැම නිර්මාණයක් තුළම ප්‍රේමය කැපෙලා. ඒකට ප්‍රේමය ගැන අර්ථකථන නිර්වචන ගොඩක් තියෙනවා. සමහර විට නවකතා, කෙටි කතාවල ප්‍රේමය ගැන විස්තර කරලා තියෙනවා. මේ අත්රුවරු ඒගොල්ලන් ප්‍රේමය කියන්නේ මේ වගේ දෙයක් කියලා තියෙනවා. බොහෝ ගීත නිර්මාණය වෙලා තියෙනවා ප්‍රේමය ගැන. ගීතවල මේකයි ප්‍රේමය කියන්නේ කියලා නිර්වචනය වෙලා තියෙනවා. හැබැයි ප්‍රේමය ගැන තියෙන සෑම නිර්වචනයක්ම අධ්‍යයනය කරද්දී, විශ්ලේෂණය කරද්දී මම දකින්නේ මේ ප්‍රේමය ගැන තියෙන වඩාත්ම පරිපූර්ණ නිර්වචනය, අර්ථකථනය තියෙන්නේ සුද්ධ බයිබලයේ. මේ බයිබලයේ ජේසු දීලා තියෙනවා ප්‍රේමයට අර්ථකථනය. ඒක වඩා එහාට ගිය අර්ථකථනයක් මට මේ තාක්කල් හමු වෙලා නැහැ. මේ දැන් සුවිශේෂ අපි මොහොතකට පෙර කියුවා. මේ සුවිශේෂී විවාහතුමාගේ සුවිශේෂී පාරිශ්‍රමිකයේදී ජේසු ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා තියෙන අර්ථකථනය මෙතනයි තියෙන්නේ. මොනවද ජේසු කියන්නේ? යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැහැ. ජේසු කියන්නේ ප්‍රේමය කියන්නේ ජීවිත පූජාවක්. පූජා වීම තුළ ප්‍රේමයේ මල්පල අට ගන්නවා. අනිවාර්යයෙන්ම ප්‍රේමය කියන්නේ ජීවිත පූජාවක් නම් මේ ජීවිත පූජාව දෙන්නේ කොහොමද? ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා. භාර්යාව ස්වාමි පුරුෂයා වෙනුවෙන් පූජා කරනවා ජීවිතේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව දරුවන් වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා. සමහර විට දරුවන්ගේ දරුවන් වෙනුවෙන් ස්වාමි පුරුෂයා භාර්යාව ජීවිතය පූජා කරනවා. කිනකාරුවේ අනුන් වෙනුවෙන් කැප වෙන, වැය වෙන, පූජා වෙන තැන තමයි සැබෑ ප්‍රේමය තියෙන්නේ. ඒකයි ජේසුගේ ප්‍රේමයේ අර්ථකථනය.
අද පළවෙනි කීප තුළ අපි සවන් දුන්න සුද්ධ පෞල්තුමා මතක් කරනවා ප්‍රේමය කියන්නේ ක්‍රියාවට නංවන දෙයක් මිසක් වචනයට සීමා වෙන දෙයක් නෙවෙයි කියලා. අපි දන්නවා අපි බොහෝ වෙලාවට තවත් කෙනෙකුට ප්‍රේම කරනවා කියන්නේ අපි වචන පාවිච්චි කරනවා. නමුත් පෞල්තුමා කියන්නේ මේ වචන විතරක් නම් ඒවා හිස් වචන ඒවා අර්ථයක් නැති ආර්ථ ශූන්‍ය වචන උදේ ඉඳන් රැ වෙනකන් මම ඔබට ප්‍රේම කරනවා මම ඔබට ප්‍රේම කරනවා කියලා කිව්වා. ඒ ප්‍රේමය ක්‍රියාවට නැංවෙන්නේ නැත්නම් ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි වචනේ කරන්නේ බොරුවක්. වංචා උතන සැබෑ ප්‍රේමයක් නෑ. ඊට අවුරුදු 40ක ඉස්සරලා 1986 මැයි 22 වෙනිදා වැවල සුදු ෆ්‍රැන්සිස් සාමීතුමාගේ දේවස්ථානයේ ඩොමිසා සුයි මේ විදිහට නිවෙන්නේ අද මේ අවුරුදු 40කට පස්සේ මෙච්චර ලස්සනට ඉන්නවනම් අවුරුදු 40කට ඉස්සරලා කොච්චර ලස්සනට ඉඳද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් මෙහෙම. 40කට ඉස්සර එතකොට මේ 40කට ඉස්සර ඒගොල්ලන්ගේ භද්‍ර යවුන වයසේ ඒගොල්ලෝ ජීවිතය ආරම්භ කරන්නේ දෙවියන් වහන්සේට ජීවිතේ බාර දීලා. ඒකයි සුදු සුවිශේෂ කියන්නේ අපේ ජීවිතයේ දේව වචනය තුල අත්විවරම් දා ගොඩනගන්න කරන අපේ පෞල් ජීවිතය. ඒගොල්ලෝ තෝරගන්නේ ඒ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා තමයි ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ පල්ලියේ සුද්ධවාර්තාර ඉදිරියට ගිහිල්ලා දෙන්න විවාහ පොරොන්දු දෙන්නේ. වාසනාවන්ත කාලේ අවාසනාවන්ත කාලේ ලෙඩ දුකේදී සුව සැපේදී මේ ඕන දෙයක් උනත් ජීවිතේ හැලහැප්පි මොනවා වුණත් අපි දෙන්න වෙන්නේ නැහැ. අපි දෙන්න හැමදාම කෙනෙකුට ප්‍රේම කරනවා. කවදාද මේ ප්‍රේමය ඉවර වෙන්නේ? තුස්ම පොද තමන්ගේ ජීවිතේ ගියා. නිසා කිතුරු ජීවිතේ කතෝලික ජීවිතේ දික්කසාදයක් නැහැ. දෙවියන් වහන්සේ කියනවා යේසු කියනවා මිනිසා දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිසා වෙන්න නොකරේ. දෙවියන් වහන්සේ ක්‍රියාසනේ ඉතිරියේ ඔන්න එකතු කරනවා. ඒ ගමන තමයි මේ දෙන්න යන්නේ. ඉතාලියේ ෆිරෙන්සිය කියන නගරයේ මම හිටියා. මගේ අධ්‍යාපන කටයුතු සඳහා ෆ්ලාරන්ස් කියලා පිරිසින් කියනවා. එතකොට මම මේ PhD එක අධ්‍යයනය කරන කාලේ මේ කිත්ව තිබුණා පාලම. මේ පාලම කියන්නේ රත්තරන් පාලම. හේතුව මේ අදටත් මේ පාලම කියන්නේ පාලමේ දෙපැත්තේ තියෙන්නේ රත්තරන් බඩු කඩ. දෙපැත්තෙම තියෙන රත්තරන් බඩු කඩ. හැබැයි වෙන තැනකින් රත්තරන් බඩු ගන්නවට වඩා මෙතන රත්තරන් බඩු ගණන් වැඩි. හේතුව ලෝකෙම ඉන්න ආදරවන්තයෝ විවාහ වෙන්න ඉන්න අය විවාහ වුණු අය මෙතින් ඇවිල්ලා මේ රත්තරන් බඩුව මුදක් හරි මොකක් හරි අරගෙන තමන්ගේ ප්‍රේමවන්තයට පූජා කරනවා දෙනවා තෑගි කරනවා ඉත් එකක් අරන් දෙනවා. ඒ නිසා මේ පාලම අමරණීයයි. ගෝල්ඩන් බ්‍රිජ් එක නැත්නම් රත්තරන් පාලම කියලා හරි ප්‍රසිද්ධයි. ඉතාලියේ කරන්නේ නෙවෙයි ඇමරිකාවේ වුණ රටකින් මෙතෙන්ට එනවා. මේගොල්ලෝ ඇවිල්ලා පෙරන තවත් චාරිත්‍රයක් තියනවා. තමන්ගේ පෙම්වතා පෙම්වතිය විවාහක භාර්යාව ස්වාමිපුරුෂයා කෑල්ලක් කරන් දෙනවට අමතරව මේගොල්ලෝ අරගෙන ඉන්න හැම කෙනාම වගේ ඉබ්බෙක්ව අරගෙන ඇවිල්ලා මේ පාලමේ දෙපැත්තම තියෙනවා කූරු. එහෙම. ඒ කූරු වලට ඉබ්බව දාලා ලොක් කරලා යතුරු ටික පාලම උඩින් වතුරට විසි කරනවා. ඇයි මේ අතුරු කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. අපේ මේ විවාහ දිවියට ඇතුළු වෙච්ච මේ දිවිය කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. දෙවියන් වහන්සේ කළේ නිසා වෙන්නතුනේ කියන දේ සලකුණු කරමින් තමයි එතෙන්ට ඒ පාරමුණට ඉබ්බෙක් දාලා කරලා යටික වතුරට විසි කරනවා. ප්‍රේමවත් සහෝදර සහෝදරි පිරිසා තමයි අපි කතෝලික විවාහ ජීවිතේ දික්කසාදයක් නැහැ. විවාහ වෙන්න ඉස්සර වෙලා රොරින් ප්‍රමාණයේ දිනවල නැත්නම් සමග රාගෝ සමග සතුටින් නැති ආකාර කොනාගෙන කාන්දර දේවල් ගැන කතා කරන්නේ නැති සුනිරුත් එහෙමෙන්නේ තම යාළුවොත් එක්ක කාලා බින්න සතුටින් තමන් කරන දේ අදින දේවල් ගැන ඔය ඉන්නේ. නම්
1986 මැයි 22කට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතය වෙනස් වුණා. ඩොරින් එදා ඉඳන් හිතන්න ගත්තේ ඩොරින් කලබල අඳින පළඳින දේවල් ගැන නෙවෙයි. මගේ ස්වාමි පුරුෂයා කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ මොනවද? ඔහුව සතුටින් තියන්න මම මොනවද කරන්න ඕන? තමන්ව අමතක කරලා තමන්ගේ ජීවිතය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පූජා කරන්න ක්‍රිස්තුස් වහන්සේ කියලා තුළ පූජාවේ ජීවිතය ආරම්භ කරනවා. සුනිරුත් තමන්ගේ ආදර්ශයක සන්තෝෂ වෙන්නේ නැති ඉදා ඉඳන් දුක කනමන දේවල් වලට වැඩි මගේ බාහිරව කන්නේ මොන්නේ අඳින්නේ පළඳින්නේ මොනවද? එයාව සතුටින් තියන්න මම මොනවද කරන්න ඕන කියලා. තමන්ව අමතක කරලා තමන්ගේ බාහිරයෙන් කැප වෙන පූජා වෙන තැන එතන තමයි සැබෑ මල් වල හටගන්නේ ප්‍රේමය. අද බොහෝ දෙනෙකුට විවාහ දිවිය තුල වැරදිලා තියෙනවා නම් වැරදිලා තියෙන්නේ අර විවාහ වෙද්දි කියනවා I love you කියලා. දෙන්නම කියාගන්න. විවාහ වෙලා එක දවසක් ගියාට පස්සේ අර you එක me වෙනවා. you එක අමතක වෙනවා. ඊට පස්සේ I love me. භාර්යා ස්වාමි පුරුෂයාට ආදරය කරන්නේ ස්වාමි පුරුෂයා භාර්යාවට ආදරය කරන්නේ තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා. තමන් කලබල අඳිනපා තමන්ගේ සිතුම් පැතුම් තමන්ගේ ආශාවල් ඉෂ්ට කරගන්න පටන් ගන්නවා. අනිත් කෙනාව අමතක කරනවා. ඒ කියන්නේ ආත්මාර්ථකාමීත්වය කියන එක ජීවිතේට රිංගපු ගමන්ම විවාහ ජීවිතය විනාශ වෙනවා. ගොඩක් දෙනෙක්ගේ වලලාගෙන විනාශ ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ අනිත් කෙනා ගැන හිතන්න අනිත් කෙනාගෙන් කැප වෙන්න බෑ කියන්නේ යටි දුක සප හොයන්න මෙහෙසිලා නෙවෙයි. තමන් ගැන හොයන්න බලන්න වැඩිපුර කාලෙ තියෙනවා. එතකොට මේ විවාහ ජීවිතය කියන්නේ අගේට සමහර වෙනවා මේක මේ සූකිරි කන්දකින් ගලා හැරෙන මීපැණි ගංගාවක් වගේ. මෙතන ඉන්න අසාද බැඳුවා අපි අසාද බැඳුවා නෑ. ඒගොල්ලෝ කියයි ඔව් සූකිරි තිබුණා මීපැණි තිබුණා. නමුත් හැමදාම මේ සූකිරි කන්දේ මීපැණි ගලාගෙන ආපු විවාහ දිවියක් නෙවෙයි තිබුණේ කියලා. 100% ගැලපෙන මිනිස්සු මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඔයගොල්ලෝ වෙනවා බලනවා විවාහ වෙද්දී ගැලපෙනවද නැද්ද කියලා. ගැලපෙන මිනිස්සු නැහැ. විවාහ ජීවිතය කියන්නේ ගලපගෙන ජීවත් වෙන ජීවිතයක්. එන්නේ එන දේවල් එකිනෙකාගේ ගැලපෙන්නේ නැති දේවල් ගලපගෙන ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව අනිත් එක්කෙනා ගැන හිතලා තමම පරාර්ථකාමී වෙලා අනිත් එක්කෙනාගෙන් කැප වෙලා අනිත් එක්කෙනාගෙන් ලය කරලා සමාජයට තමාව අමතක කරලා පූජා වෙන තැන එතන තමයි ප්‍රේමී මල්පල හටගන්නේ. සුනිල්ගෙනි ඩොරින්ගෙනි මහල ගන්න හැකි. ඉබලන් මේ අවුරුදු 40 මේ සුපිරි කන්දකින් ගලා ඇවිල්ලු ඉපැණි ගංගාවක් වුණා. ඔව් ඒගොල්ලෝගේ ප්‍රශ්න ගැටලු වෙන්නේ ජීවිතේ ප්‍රශ්න ගැටලු වෙනවා. එහෙනම් ඒක ජීවිතයක් නෙවෙයි. ප්‍රශ්න ගැටලු සමහර විට කරදර අභියෝග බය වෙන දේවල් ඉන්නගේ විදවා ගැනීම ඒ වගේ දේවල් වෙනවා. හිත විදවා ගැනීම වලදී විවාහ වෙන භාර්යාව ස්වාමි පුරුෂයා ඔව දිගකල් තියාගෙන ඉන්න දේශකයන්ගේ දෙන්න සමාව දෙන්න ඕන කියලා. සමහර අලුත තියෙනවා ට්‍රෙන්ඩ්ස් අලුත බදිනායේ තියෙනවා ට්‍රෙන්ඩ්ස් දැන් කියමු මනමාලියා බැලඳ කියලා එකක් මේ දෙන්න අතර මොනවාරි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා අර මනමාලියාගේ තාපොඩි වැරද්දක් වෙච්ච ගමන් අවුරුදු 10කට ඉස්සෙල්ලා කරපු වැරද්ද අහගෙන බණිනවා. අහවල් දවසේ මෙන්න මෙහෙම කෙරුවා ඊළඟ අවුරුද්දේ මෙහෙම කෙරුවා ඊළඟ අවුරුද්දේ මෙහෙම ආර ඉතිහාසවල වැරදි ටික අරගෙන අපහු වනිනවා. එහෙනම් සමාව දීලා නැහැ. විවාහ ජීවිතේ සමාව දෙන්නේ නැතුව කොහොමද ජීවත් දෙන්නගේ නැති කාර්යය වෙනවා. මට එච්චර අමාරුවක් නැහැ. මම බැඳලා නැහැ. ඒ නිසා නම් දෙන්නේ එකට ජීවත් වෙනවා කියන එක හරි අමාරු දෙයක්. ලේසි දෙයක් නෙවෙයි. ලොකු කැපකිරීමක් කරන්න ඕන. වැරදිකෙත් එක්කෙනාකින් සමාව දෙන්න ඕන. සමාව ලබා ගන්න ඕන. සෝරි කියලා කියන්න ඕන. thank you කියන්න ඕන. මම අප්‍රීසියේට් කරනවා කියන්න. මට මේ gift එක දුන්නාට thank you කියන්න. විවාහ ජීවිතේ නැත්තම් යන්නේ නැහැ. නිසා මේ දෙන්න මෙච්චර කාලයක් ආවේ 100% ගැළපිලා නෙමෙයි.
අපේ පන්වක් අය එක්කසාර වෙන්න ඇවිල්ලා කියන බාධා දෙන්න විවාහ වුණාට දැන් ගැලපෙන්නේ නැහැ. එහෙම ගැලපෙන සීලසියක් ගැලපෙන මිනිස්සු නැහැ. ගැලපෙන ජීවත් වෙන්න ඕන. මොකද බැඳලා එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ස්වාමි පුරුෂයා බහරයාගේ අඩුපාඩු බල දකින්නේ. බහරයා ස්වාමි පුරුෂයාගේ අඩුපාඩු දකින්නේ. ඒක ඉස්සෙල්ල දැකපු නැති අඩුපාඩු දකින්න ගන්නවා. ඒවා පිළිගන්න සූදානම් වෙනවා. සමහර අඩුපාඩු තියෙනවා. ඒවා හදන්නම බෑ. සමහර ඒවා හදන්න පුළුවන්. සමහර අඩුපාඩු ඒතර මොනවද කරන්නේ? මේ අඩුපාඩු අපි මේ විදිහට පිළිගන්න ඕන. ජීවත් වෙන්න පුළුවන් තරමට අදාගෙන පුළුවන් තරමට තමන් අදහන ආගම අනුව ජීවිතේ සකසගෙන දෙවියන්ගේ ජීවිතේ බාර දීලා ගමනක් යන්න ඕන. ඒක තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. මම දකින විදිහට මේ දෙන්න ගියේ ඒ වගේ ගමනක්. එහෙම නැත්නම් මෙච්චර දුර යන්න බෑ. අවුරුදු 40ක් එකට ජීවත් වෙනවා කියන එකම අද සමාජයේ ලොකු ජයග්‍රහණයක්. යනාසිකේ ප්‍රශංසාව ප්‍රසාදය ලැබෙන මොහොතක්. ඒ නිසා අපි අද මේ දෙවියන්ට ස්තුති කරන්නේ මේ දෙදෙනාට දෙවියන් වහන්සේ දුන් වර ප්‍රසාද, දරුවන්ට දුන් වර ප්‍රසාද, ලෝකෙට දුන් වර ප්‍රසාද, සභාවට දුන් වර ප්‍රසාද මේ දෙදෙනා අපේ ශ්‍රී ලාංකික ඉතිරි සංඝයේ තුන මේ සුනිල් කෝඩිනේටර් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. මේ ඩොරින් අදට විසක්සාද සේවකයෙක් වශයෙන් සේවය කරනවා. දෙවියන්ට දෙන්න ඒගොල්ලන්ගේ කාලෙ තිබුණා. ඒගොල්ලන් මේ කාලේ දුන්නාට වඩා ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ ආදරය ලැබෙන්නේ. ඒ නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරයෝ විවාහ වෙලා ඉන්න අය 100ක් ගල්ප ගන්න හදන්නේ. බාගල පන්න බෑ, ගන්න බෑ. දේවත් ඔබලන් පිළිගන්නේ පිළිගන්න අර්ථවත් පිළිගන්න සමාව දෙන්න. ඒ ස්වාමි පුරුෂයාගේ බාහිරයට හබ කරන්න තිබුණා. පුළුවන් ප්‍රශ්නයක් නැහැ හබ කෙරුවට. හැබැයි හබ කරන්න මේ ළඟදී මේ ඊයේ පෙරේද වෙච්ච ආදර නිසා අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා අතීතයේ වෙච්ච වැරදි අදට අරගෙන ඒව මතක් කර නම් හබ කරන්න එපා. ඒවා ඉවරයි. ඒවට සමාව දීලා තියෙනවා. අලුත් වරදක තමයි මේ හදාගන්න නිසා විශේෂයෙන්ම මොම් දෙදෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේ ආදර්ශමත් පෞද්ගල ජීවිතයක් ගත කරලා ගුණන් අද දෙවියන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක පස්සේ ඒක ලොකු ආශිර්වාදයක්. ලොකු ආදර්ශයක්. ඒ ආදර්ශය අරගෙන දෙවියන් ස්තුති කරලා එයාලගේ ජීවිතය අපි බාර දෙමු. අපි ආයේ සුබපතමු. දේවාශිර්වාද ඒගොල්ලන්ගේ ජීවිත කාලය පුරාම බහුලවම ලැබෙන්න කියලා හිතන් ප්‍රාර්ථනා කරමු. ආමේන්. සුනිල් ඔබට වසර 40කට පෙර වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද නිරුදුකේදී ආසුව සැපේදීද ඇයට විශ්වාසවන්ත වන්නට ඔබගේ මුළු ජීවිත කාලය තුළදී මෑට ප්‍රේම කරන්න හා ගෞරව කරන්න පොරොන්දු. මේ පොරොන්දුව ඔබගේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම ඉටු කරන්නේ. ඩොරින් ඊට වසර 40කට පෙර වාසනාවත් කල්හි අවාසනාවත් කල්හි නිදුකේදී හසුව සැපේදී සුනිල්ට විශ්වාසවන්ත වන්නට ඔබගේ මුළු ජීවිත කාලය තුළදී ඔහුට ප්‍රේම කරන්න හා ගෞරව කරන්න පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඔබේ ජීවිතයේ අවසානයේ දක්වා ආරක්ෂා කරන්නේද? සුදොසුපහ විදිහටදී මීට වසර 40කට පෙර ඔබගේ කනන්ත ප්‍රකාශ කළේ. ස්වාමීන් වහන්සේගේ යහපත්කමින් ඔබගේ අධිකම් සියල්ල සායමත් කරනසේක්වා. වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළ සපුරාලනසේක්වා. දෙවියන් වහන්සේ කළ දේ මිනිසා වෙන්න කළේ.
අපිට ප්‍රේමී හා කමේද සංකේත වශයෙන් ප්‍රභූමාන කරගන්නා මේ බුදු ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරපසේ. We'll pray for our church leaders. Dear Heavenly Father, we lift our church leaders before you, asking for an outpouring of wisdom and discernment. Grant them the ability to make sound decisions that align with your will and bring glory to your name. Help our priests to navigate the complexities of leading your people and guide them in every step they take. Lord, hear our prayers. Lord, hear our prayers. We'll pray for our country. Dear Lord, that you may guide us and protect us in these uncertain times. Help us see beyond our own needs and desires and have a heart of sacrificial love for our nation and its people. We pray for those who struggle with addiction and for their families. Dear Lord, we come to you and we pray for all those who are struggling tonight. We ask in the name of Jesus that you be with each person who is struggling with addiction, whether it be alcohol, drugs, gambling, food. Sometimes it's more than one at a time. Lord, hear our prayers. Lord, hear our prayers. We pray for our beloved parents. Dear Lord, we offer your praise and thanksgiving for every blessing and grace you have bestowed upon our loving mother and father thus far, and especially on your 40th wedding anniversary. Loving Heavenly God, we pray that you remain with them throughout their future journey, guiding them according to your holy will. Lord, hear our prayers. Lord, hear our prayers. We pray for our grandparents. Loving Lord, we thank you deeply for the beloved grandmother and grandfather you have given. Dear Lord, graciously grant them
enabling them to serve you and draw us ever closer to you. Lord, hear our prayers. Lord, hear our prayers. प्रार्थना करांगा मेरे स्वामी ईश्वर बाल की आमद जीव विवाह जीवते की कमल लगा कुबान से भी मनावे कुबान से की दी में कुबान से दिले में बैठे सिद्ध बोली सहा सुनी लेने में लगे से ओम मेरो जीवित में को साथ विश्वास से नहीं करो में दावा में सिद्ध कुबान से की दया करने में कुबान से उनके प्रेम बांधने आराम में विवाह रसायन धागे मनी आशीर्वाद कर आशीर्वाद से ज्ञान से इसे लोगे जीवित भान से विपुल आशीर्वाद देना भान से के राज्य बला पड़ती पूर्वाद निधिर और प्रीतिवाना से प्रेमे ना कुत्ता निधि देवा भान से ईश्वर की आनंद अक्षर लेने मंदिर देवा विकिदेशिया ले आनंद अवसान मार्गी तेजस्वी कुलुला सदा नावयोन बाबा प्रजन नावयोन पादर क्याम यीशु महान सुविशाल आपने देवा नामिला पांडु है कसा से संविधान विभाग से सभी मुस्लिम से शुद्धता विभाग से ये नाथ से कर्तव्य नाथ विभाग से आपने नेपाल मतवासवा एवं परिशुद्धवाद करने नाच से को अपे से अंतिम में पंद्रह के साथ संविधान यीशु सुहान से श्री शारीरिक स्पिरिचुअल पावर पात्र सुधार उन्हां से सीखे में तो प्राप्त के तमन पावला दे ऊपर है किसी बुद्ध बिने का सत्य श्राव के अंदर में से वदाल से bersama dengan Bapa masih sadar dengan budi sapa dan dalam magi syariat. रात्रि भोजन वायु पशु उन्हां से मुसलान दरगाह नाम खुदा सत्य श्राव के अंदर में से वदाल से bersama dengan पाने का Makni saja punya bilodan kudu kusme makan kudu kusalan. Kau kawan sedar budi saja बहुत दिन आगे सारे वाकुर बुलाने मां सही के लिए अपनी सभी से कराना. विश्वास से आगे रहा से. संविधान वहाँ से परिणति वहाँ से श्रीमान्य प्रकाश करो वहाँ से प्राण साक्षी करो इन संविधान मानस के मार्गदर्शन को परिस्मरण कर जीवनदायक रूप में विधायक को सलाम करके भगवान से तुझ कर भगवान से हम वे से भगवान से देवा पुकार सुध सर्वश्रेष्ठ सारे के अपने भगवान से तुझ पद जुलान से इस शारीरिक स्पिरिट सहभाग में आपस उदार में भगवान से सिर एक साथ कर बुलाने सावन को आज सभी संविधान में लेकर प्रार्थना भगवान से के साथ स्वभाव से कर लियो ने के अपशुद्धोत्तर बयान एल्जुने के अपने आत्म प्रसाद भगवान से सकल पूज्य के सबके स्वभाव दया में रिपोर्ट बार के साथ सुनने उत्तानी अपेक्षा और सत्य के सहोदर सहोदरियां भगवान से के ज्ञान का भाव में विश्वास है तुमने सुनन कुछ से आनंद से कर
පිළිවෙල නැසීයයි විඥානකම් විශේෂයෙන් ඉන්දියාවේ සමාපියා එවැගේම ඕටේ විවාහ ජීවිතයේ මුළුල්ලේ ආදාන උපකාරක කිසිම දිනා නැසීය මතක් කරලා ඒ විදිහට පිළිවෙලට පිළිසය ආඥා කරනවා. වහන්සේගේ ශ්‍රී වර්තමානයේ ආවරණයට තෝන් පිළිගත වෙනවා ප්‍රසියාලන දාන කම්බාපන භාග්‍යවත් දේ මාතන් කණ්ඩායමකමා ඕතුමියගේ උතුසුදවාත් අතර භාග්‍යවත් ජුසේ මුදින්ද භාග්‍යවත් අපෝස්තල සුදු ජුසේ වාසනදුන්ද සුදු ෆ්‍රැන්සිස් සාබේර් මුදින්ද සෑමකාලේ වාන්සේ ප්‍රශංසාවේ දුසුදවාන්තයන් සමග සදා ජීවිතේ සහභාගී සුදු සාකරන අවදුනා සම්පූර්ණ ප්‍රශංසාගේ වාසයේ මහිමේ වර්ණාකී වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්නා. වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි සුධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාතමත් වේවා. Oh
Didiamage Swami Wal Yesu Kristus Wahai bersama para dewa. Sembilan masa bersama Gubernur Sekwa. Tuhan segi समाधान bersama kerana bagi musuh besar yang terkait सदा तेरे अनुभाव से उपदेपन इकिने का करे प्रेम युक्त जीवन की मटर वांते से वा सुगत प्यान अनुभाव से अनुभाव से की आनंद वेददान करी उपनिष के धर्म पुराण पद आशीर्वाद करने से वा Pauli se अनुसाबगी धर्म आशीर्वाद करता बगे विश्वरूप संसत्वा se अनुभाषा बगे सामे जीवत्वा देवादी देवी बहुत में आनंद प्यार प्रियानंद शुद्धात्म्यानंद उपसम आशीर्वाद कर रक्षा करने से वा स्वामी प्रेमी जीवत्वन दिव्य